සුබ දවසක් යාළුවනේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්වන්න යන්නේ මම YouTube එකට අප්ලෝඩ් කරන සිංහල කැරොකේ ට්‍රැක්ස් මම කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් මම මේකට ගොඩක්ම යූස් කරන්නේ voiceremo.org කියන වෙබ්සයිට් එක. ඒ වගේම මම තව software එකක් පාවිච්චි කරනවා CapCut computer software එක. ඉතින් අද අපි බලමු මගේ channel එකේ කොහොමද වීඩියෝස් හදන්නේ, කොහොමද lyrics add කරන්නේ, කොහොමද ඔරිජිනල් සෝන් එක කැරොකේ ට්‍රැක් එක කියන්නේ වොයිස් රිමූවර් කරලා ට්‍රැක් එක හදාගන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. වොයිස් රිමූවර් ඔන්ලයින් කියලා. ඊට පස්සේ ඒක උඩින් එනවා vocal remove and isolated AI කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා browse my files කියලා. මෙන්න මේ browse my files එකේ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අපේ සින්දුව අපි තෝරගත්ත සින්දුව දුම්බර මිටියාවත පැත්තේ එකපාරක් සිලෙක්ට් කරලා මෙතනින් ඕපන් දෙන්නත් පුළුවන්, නැත්නම් drag and drop කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් එක අප්ලෝඩ් වෙනවා. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මේ වැඩේට ලොකු වෙලා යන්නේ. අපි බලමු ඊළඟ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ හරි අප්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ වැටෙනවා audio processing. Artificial intelligence algorithm now works. It may take a minute. Please keep this page open. Audio processing කියලා වැහලා මේ ඩොට් තුනක් මෙහෙම යනවා. අපි බලමු මේකත් ඉවර වුණාම මොකද්ද වෙන්නේ කියලා. මම මේක පොඩ්ඩක් fast forward කරනවා වීඩියෝ එක. හරි processing වෙලා ඉවරයි. දැන් loading වෙනවා. දැන් 100% කම්ප්ලීට් වෙලා ඉවරයි. ඔන්න දැන් අපේ ට්‍රැක් එක ආවා. මෙතන අපි දැනගන්න ඕනේ ප්‍රධාන දේ මේ vocals කියන තැන අඩු කරලා තියෙන්නේ. එතකොට අපිට මියුසික් එකේ song එකේ මියුසික් ට්‍රැක් එක වෙනම කොළ පාට ලයින් එකේ vocals ටික අපිට බලා ගන්න පුළුවන් දම් පාට ලයින් එකේ. එතකොට ඊට අමතරව මෙතන යන key එක ඊට BPM එක ඒ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් save option එකෙන් ගිහලා music එක ගන්නවා. ඔන්න දැන් music එක download වෙලා ඉවරයි. හරි යාළුවනේ, ඉතින් අපි මේ CapCut එක අලුත් project එකක් අරගෙන අපි download කරගත්ත අපි voiceremo.org කියන website එකෙන් හදාගත්ත karaoke track එක මේකට import කරගන්න ඕනේ. මෙතනින් import ගිහලා location එක තෝරලා අපිට මෙහෙම දාන්න පුළුවන්, නැත්නම් drag and drop කරන්නත් පුළුවන් මේක. ඊපස්සේ අපි මෙතනින් ඇඩ් දෙනවා. එතකොට මෙතෙන්ට ඇඩ් වෙනවා. අපි පොඩ්ඩක් අහලා බලමු සින්දුව. මම මේකටම ඇඩ් කරගන්නවා ඔරිජිනල් සෝන් එකත්. මොකද මේ මට වොයිස් එන තැන් හරියටම අඳුර ගන්න ඕන නිසා මම පොඩ්ඩක් අපේ කැරොකේ ට්‍රැක් එක මියුට් කරලා තියෙනවා. ඊට මම දැන් ටෙක්ස්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් ලේයර් එක ඇඩ් කරගන්න නැතුව පොඩ්ඩක් මෙන්න ඉතින් තමයි හරියටම මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා ටෙක්ස්ට් ලේයර් එක. මෙතෙන්ට ගන්න දුම්බර මිඩියාවත පැත්තේ මෙතන මම ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මෙතනින් ගහනවා. දැන් මම සිංහල ෆොන්ට් එකක් තෝරලා ඊට පස්සේ මම කරන්නේ මේකට මම ඇනිමේෂන් ටිකක් දානවා. මොකද මේක එන එක ලස්සන වෙන්න ඕනේ. එළියට යන හැටි ලස්සන වෙනවා. typewriter කියන මේ ඉෆෙක්ට් එක යූස් ඇනිමේෂන් එක යූස් කරනවා. අවුට්පුට් මේ බ්ලර් කියන හරියට මම මේ ඉෆෙක්ට් එකක් තියුවා.
දාගන්න ඕනේ වොයිස් පටන් ගන්න හරිද යාළුවනේ මෙන්න මෙතනින්ම ඉවර කරනවා සුන්දර ගම්මානක මැද්දේම කියලා දැන් බලන්න යනකොට මෙන්න මේ විදිහට එන්නේ වොයිස් එක මම මේ ඔරිජිනල් සෝන් එක අයින් කරලා කැරක්ටර් එකකටම දානවා හරියාලෝනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම ලිරික්ස් සෙට් කරලා හදාගත්ත වීඩියෝ එක තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එකක් දාන්න ඕනේ. මේකට මම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඕගොල්ලොත් Google එකට ගිහිල්ලා Google එකේ ගහන්න බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝස් no copyright වීඩියෝස් කියලා. එතකොට ගන්න පුළුවන් අපිට වීඩියෝ ටිකක්. මම මෙන්න මේ විදිහට අරගෙන තියෙන බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ ටිකක් ගැලපෙන එකක් දාගන්නවා. ඒකට ඊට පස්සේ ඒක අපේ මේන් ලේයර් එක ඒ කියන්නේ මේන් ටෙක්ස්ට් ලේයර් ටිකට යටින් ඇඩ් කරගන්න මේන් ලේයර් එක විදිහට ඊට පස්සේ මෙන්න මේක අපි කොපීස් ටිකක් ගන්නවා ඊට පස්සේ මෙතනින් යාළුවනේ අපි වැඩි මෙතනින් බැලන්ස් කරලා හදාගෙන මෙන්න මේ විදිහට තමයි අපි දැන් වීඩියෝ එක තියෙන්නේ ඊට යාලුවනේ මට මේක ටෙක්ස්ටිගේ පොඩ්ඩක් සයිස් එක පොඩ්ඩක් ලොකුයි මම සයිස් එක පොඩ්ඩක් පොඩි කරගන්නවා මොකද ෆෝන් එකෙන් බලද්දි හොඳ පැහැදිලිව පේන්නේ ඊට යාලුවනේ මම මෙන්න මෙතනින් ප්‍රීසෙට් වලින් ස්ටයිල් එකක් තෝරගන්න මෙන්න මේ ස්ටයිල් එක තමයි මම යූස් කරන්නේ ඒක පොඩ්ඩක් අර හයිලයිට් වෙලා පේනවා ඕන කෙනෙක් ටක් ගාලා බලපු ගමන් මෙන්න මේ විදිහට ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ග්‍රීන් ස්ක්‍රීන් එක කොහොමද අයින් කරගන්නේ කියලා මම මෙන්න මගේ subscribe button එක මම දාගන්න මෙන්න මේ විදිහට ඒක දාන්නෙත් ඒකත් ඊට පස්සේ මම extract audio ගිහිල්ලා මම audio එක අයින් කරගන්නවා මෙතනින් ඔන්න වගේ පේන්නේ ඊට පස්සේ මම මෙතනින් remove background ගිහිල්ලා chroma key කියන එක දෙනවා ඊපස්සේ ඒක මෙන්න මේ color එක නිල මෙතන ක්ලික් කරාම green screen එක ක්ලික් කරාම green screen එක තියෙනවා ඊට පස්සේ intensity එක අපි පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ සාමාන්‍යයෙන් range එක 65ට විතර දාගන්න ඕනේ ඊට පස්සේ මේ කරන්න තියෙන්නේ scale එක පොඩ්ඩක් අඩු කරගන්න එක මොකද ලොකුවට ඕනේ නෑ background මේක ඊට පස්සේ අපි මේක පාතට ගන්නවා වෙන විදියට ඔන්න විදියට ඊට පස්සේ අපි මේක ලේයර් ටිකක් අපි ඇඩ් කරගන්නවා මෙන්න මේ විදියට යාළුවනේ මේ විදියට කොපි ලේයර්ස් ගන්න ඕල්ට ඔබාගෙන ඩ්‍රැග් කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට හරි ඔන්න ඔයගොල්ලන්ට දැන් පේනවා ඉතින් ලස්සනට වැඩේ පිළිවෙලට තියෙනවා අපි මේක එන්ඩ් එකට එන්ඩ් ස්ක්‍රීන් එකට අපි මම මෙතන ඩවුන්ලෝඩ් කරලා තියෙනවා එන්ඩ් ස්ක්‍රීන් ටිකක් අපි ඒව දාන්න පුළුවන් ඒක එකක් අපි ඩෙක් කරලා දාගන්නවා මෙන්න විදිහට ඩ්‍රැග් කරලා අපි පොසිෂන් එක හදාගන්න ඕනේ මෙන්න විදිහට තමයි දැන් අපි එන්ඩ් එක තියෙන්නේ ඔන්න යාළුවනේ දැන් කැරකේ ගොඩක් දුරට හරි ඊට පස්සේ ඔයගලන්ට ඕන ඒවා මෙතනින් ටෙක්ස්ට් ප්ලේ එකක් හරි අලුතෙන් අරගෙන මෙතනින් අපි ඒ ටෙක්ස්ට් ප්ලේයර් එක සම්පූර්ණයෙන්ම තියෙන්න නම්
හදාගන්න පුළුවන්. යාලුවනේ දැන් මේක තනි එකක් විදිහට හදාගන්න. මොකද ගොඩාක් වෙලා යන නිසා ඔන්න ඔය වෝටර් මාර්ක් එකක් විදිහට මෙතනින් ඔපැසිටි එක අපිට අඩු කරන්න පුළුවන්. තනි 100ක් විතර දැම්මම ඇති. ඊට පස්සේ එන්න මේ වගේ තමයි මේ වීඩියෝ එක පෙන්නන්නේ. දුම්බර මිටියාමත පැත්තේ ඊට පස්සේ අපි මෙතනින් මුලින්ම දාගත්ත ඔරිජිනල් සෝං එක මියුට් කරලා ඇඩ් කරගත්ත කැරක්ටර් එක ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ සින්දුව තියෙන්නේ. ඔන්න ඔය තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක එක්ස්පෝර්ට් කරගන්නවා මෙන්න මේ විදිහට. වීඩියෝ එක බලුවම ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කොහොමද කැරක්ටර් ට්‍රැක් එක නිර්මාණය කරගන්නේ කියලා. ඔරිජිනල් සෝං එකකින් වොයිස් අයින් කරලා ලිරික්ස් ඇඩ් කරලා කොහොමද කැරක්ටර් ට්‍රැක් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් තවත් විදිහට කැරක්ටර් හදන එකක් අරගෙන එනකම් සුබ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට.